Yo, what's up යාළුවනේ? මම ටෙන්ටා. මම සිතුලා. ඉතින් අද අපි කරන්න යන්නේ මෙන්න මේ spicy ramen challenge එක try කරන්න. ඔව් මේක මොකද? bulldog නේ? bulldog 2x spicy එක තමයි මේ තියෙන්නේ. මට සාමාන්‍යයෙන්ම ලොකුවට spicy කෑම ලොකුවට කන්න බෑ. ඔයාලට පුළුවන්ද? ඉතින් දන්නවනේ අපි ගැන. මොනවාද? මොකද්ද? මේක ගානට හරියට මිනුමට ඒකක වලට හදලා තියෙනවා. මිනුමටද හදලා තියෙන්නේ? ඒවා හදන්නේ මිනුකට හදලා තියෙනවා. ඉතින් කොහොම හරි අද අපි කන්න හදන්නේ මෙන්න මේ ස්පයිසි රාමෙන් එක. ඉතින් ඔයගොල්ලෝ නම් කියන ඇති පැවිසි අතරම කනවා. නෑ නෑ වෙයි. පැවිසි අතරම මේවා කනවා. ඉතින් මේ හැමදාම කන්න එපා. ඉඳලා හිටලා කන්න. කැලරිස් 530ක් තියෙනවා මේකේ. පෙන්නන්න බා. කැලරිස් 530ක් තියෙනවා. කොහෙද මෙතනනේ. 530ක් තියෙනවා. ඉතින් ප්‍රෝටීන් ග්‍රෑම් ඒක කියන්න ඕනේ නැද්ද ඔක්කොම? අපි එනම් මේක මුලින්ම හදාගෙන ඉමුනේ. ඒ වගේම කියන්න ඕනේ ඔයාලට මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් දැම්ම ඔයගොල්ලෝ මේ අපිට කරන්න චැලෙන්ජස් කියන්න නේ. ඔව් කරන්න චැලෙන්ජස් තියෙනවනේ ඒවත් කියන්න. මේ වීඩියෝ එකට කැමතිලා ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එකට ලයික් 10000ක් වුණොත් අපි මේකේ 3x එක කනවා. මේ වීඩියෝ එකට ලයික් 20k වුණොත් අර මොනවාද 2x මේ 3x එක කාලා වීඩියෝ එකකුත් කරනවා. world spiciest chip එක ඒක කාලා ඒකත් කාලා වීඩියෝ කරනවා. ඉතින් ගන්න හරි. ඉතින් ඔයගොල්ලන්ට ඒ වගේ වීඩියෝස් ඕන නම් දැම්ම ලයික් එකක් දාගෙන යන්න, කමෙන්ට් එකක් දාන්න නේද? ඉතින් අපි එහෙනම් මේක කුක් කරගන්න ඕනේ. බයි. කුක් කරගන්න මොනවද කරන්න ඕනේ? කුක් කරලා අපි සෙට් වෙනවා. කුක් කරගන්න මොනවද කරන්න ඕනේ? හදන්න ඕනේ මේවා මේ කුක් කරන්න හදන්න ඕනේ නේද? මේවා හදන්න මේවා හදන්න ඕනේ කුක් කරන්න. මුලින්ම රාමෙන් එක දාන්න මෙන්න මේ වගේ මොකක් හරි ගන්න ඕනේ. හරිද? yes. මම දන්නවා කවුරුත් මේක කොහොමද රාමෙන් එක හදන්න කියලා දැනගන්න ඕනේ කියලා බලන්නේ නැහැ කියලා. කමන්නේ. ඊට පස්සේ අපි පැකට් දෙකම දැන් එකකට දා ගන්නවා. ඉතින් කපා ගන්න ඕනේ. සිතලා ඊළඟ එක තෝ කපාපි. යටට අරන්න කපන්න. උඩට තියන්න ඕන. පිටකලුව මෙහෙම කපා ගන්න ඕනේ. දෙවෙනුම දමා. වතුර එකක් මේ වක් කරන්න දැන් මේකට. cook with me. අත සෝද ගන්න ඕනේ ඔක්කොටම කලින් නේද? නැත්තම් කොහෙද වැඩ කරන්නේ? ජලාශයට නංවන්න ඕනේ දැන්. ඒව දාන්න නැද්ද? නෑ. ඇයි ඉතින් ඒව දාන්න නැත්තේ? ඒව දාන්න හොඳ නෑ. ජලාශයට නැඹුරු කරගන්න ඕනේ නේද? කොච්චර වෙලාවක් නැඹුරු කරගන්න ඕනේ? අයක් විතර ස්විම් වෙලාවක්ද? ස්වල්ප වෙලාවක් නේද? ස්වල්ප වෙලාවක්. ස්විම් වෙලාව. ඉතින් වතුර දාගත්ත මදි ඇති බං. මදිද? ගානට. මේක දැන් අපි කඩාගමු නේද? එපානේ. අපි දැන් ඔහොමම තියමු. ගින්දර ගන්න ඕනේ. එහෙම තිබ්බොත් ඉවෙන්නේ නැහැ. හොඳට ඉවෙන්න ඕන නම් හොඳට ගින්දර තියෙන්න ඕනේ. ගොඩක් ගින්දර එපා එතකොට කරවෙයි. පොඩි වෙලාවක් යන්නේ ටට්ටක් ගාලා අපි හදනවා දන්නවනේ ඉතින් අපි වැඩ. අපි මේක ගත්තේ කීල්ස් එකෙන්. කීල්ස් එක දන්නේ නැති ඔයගොල්ලෝ. හොඳට පැහෙන්න ඕනේ. හොඳට පැහුණාම තමයි හොඳට පැහෙන්නේ. හොඳට පැහුණාමද රහ? ඔව් මෙයාට හොඳටම පැහිලාදී. don't leave me. රංගන ශාස්ත්‍රවේදී. අසහන නෑ අසහාය. don't leave me. කසුන් මහත්තයා දෙක තුලා ඉන්නේ කණ්ඩ. කනවා වැඩි අද කුස්සියට වෙලා. වැඩිද? එවනට යම් කිසි තත්යකට බලමු නේ අපි බලමු දැන් දාව නේද? තාම මුලනේ නේද? එහෙමනේ. තා පොඩි වෙලාවක් අපිට මේක හොඳට පැහෙන්න ඕනේ. හරි හොඳට පැහිලා. මං කිව්වේ. සිතන උඹ එකක් දාපන් මං අනිත් එක දාන්නම්. නෑ දෙකම මං දාන්න. අප්පා. මට දාන්න උළුවා. අප්පා. කොහොමද ඔච්චර ලස්සනට සාදන්නේ? මෙහෙමයි. කියන පොඩි පාඨමාලාවක් තියෙනවා. ඒකට ජොයින් වෙන්න අදම මට මැසේජ් එකක් දාන්න. cook with me. දැන් මේක හොඳට දැන් අර මේ මොකද්ද පෙඳ වේගෙන එනවා. පෙඳෙක් වගේ දැන් මේක වේගෙන එනවා. ඔව් පෙන්නන්නකො මේ. පෙඳෙක් දෙන්න. ඒ පෙන්ද වෙනකම් කරන්න ඕනේ. පෙන්ද වෙනකම් කරන්න ඕනේ.
බැයිගෙන දෙන්නේ. පැයිගෙන එන්නේ. හරිද? දැන් ඒක අර හොඳට මෙහෙම තියන්න ඕනේ. අපි බිත්තර දෙකුත් ඇඩ් කරගමු. බිත්තර තියෙනවද දන්නේ නැහැ නේද? ඔව්. අපි බිත්තර තියෙනවා නම් විතරක් ඇඩ් කරගමු මම බල් එන්නවා මේ. කොහමරි හම්බුණා. දෙන්නටම තියෙනවා දෙකක් දැන්. අපිට හොඳ නිර්මාණයකට පෙළඹුම කරගන්න පුළුවන් අද දිනේදී. සංවිධානය. මොකද නැත්තම් කියන්නේ දේශීය මට්ටමින් දැන් මේව කරන කට්ටිය අඩුයි. මම දැකලා නැහැ හැම ලොකුවට ඉන්ටර්නෙට් කරන කට්ටියනේ. දේශීය මට්ටමෙන් ආවේ අන්තර්ජාතික මට්ටමෙන් නම් ගොඩක් අය කරනවා. දේශීය මට්ටමෙන් අපි දෙන්න සහභාගී වෙලා තිනවා මේ ලංකාව නියෝජනය කරගෙන මේ පාඨමාලාව හදාරන්න. කියන්නේ ජීවිතේ කවදාවත් මේ මිනිහෙට මේ දෙයක් වෙන්න හොඳ නැහැ. දෙයක් වෙන්න හොඳ නැහැ ඉතින් අර අපි ප්‍රාර්ථනා කරන්නේ ඔයගොල්ලොන්ට එහෙම වෙන්න කියලා. ඒ වුණාට ඉතින් මිනිස්සු දැනගෙන ඉන්න එක හොඳයිනේ. අනාගතයේදී මොනවා වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. දැන් පෙන්ද වෙලා ඉන්නේ. පෙන්ද වෙලා ඉන්න හොඳටම. පෙදී ගතිය පේනවා නේද? මේක හොඳට නර්තනයේ දෙන්න ඕනේ. අනේ හොඳට නටන්න. හොඳට පැහිගෙන එන්නේ නේද? ඔබ්බඩු අප්පා මේක අර දැන් ඒකත් මෙහෙමයි ඒක එහෙම ඒක ඒ කියන්නේ දැන් මේක අතට තේරෙනවා දැන් පොඩ්ඩක් මේ කියන්නේ මෙහෙම යද්දී මේක ඕකොන්නට තේරෙන්න ඕනේ දැන් මේ පේන රන්වන් පාටද බැදෙන්න ඕනේ හොඳට මේ වගේ රන්වන් පාටද ඔව් රන්වන් පාට එනකම් බැද ගන්න ඕනේ අපි ආච්චි මට කියලා තියෙනවා මට කියලා මට මතකයි ඉතින් ඒ කියන්නේ හොඳ මතකයක් තියෙනවා දැන් මට මේව කවුරුත් කියලා දුන්නේ නැහැ ඒ දවස්වල මට මේව කවුරුත් කියලා දුන්නේ නැහැ මේ තනියම තමයි මේ හැමදේම කරගත්තේ ඉතින් මම කියන්නේ මිනිස්සුන්ට දැන් දෙන දේවල් වෙනවා ඉතින් අපි අපිට ඒව නවත්තන්න බෑ අපි කවදා හරි දැනගන්න ඕනේ අපේ ජීවිතේ සමග එකතු වෙලා එකට වැඩ කරන්න මේකද මුලින්ම දාන්නේ මේක මුලින්ම දාන්න නෑ නෑ මේක දාලා ඉතින් මේකද දාන්න ඕනේ මේක දාමු කොහොමද හිතන්නේ මේක දාන්නේ දෙකම දාමු එකපාර එකපාර දෙකම දාන්න බෑනේ පිස්සු එකපාර එකක් දාන්න එකට එකයි අපි බිත්තරේ දාමු දැන් හැමෝම දාන්නේ එක්ක මේකනේ හැමෝම කරන විදියට කරන්න ඒක කරන්නේ අපි අද මුලින්ම දානවා බිත්තරේ ඔන්න බලන්න cooking with me cook with me පාඩක එයාට දාන්න ඕනේ නු පොඩ්ඩක් දාන්න අප්පා look at this just look at this ග්ලොග් දෙකර හොඳට මණ්ඩලේ කතල් වෙන්න ඕනේ මණ්ඩලේ කතල් හරි හොඳට කරන්න ඕනේ නැත්තම් මේ අන්තර පුද්ගල සමත දාලා ඒක දේවල් ඉස්කෝලේ නේද විතරට හරි හොඳට ඔයගේ සමිතින් උත්තර ක්‍රියාවලිය ලඟ කරන්න ඕනේ නැත්තම් මේ වගේ දේවල් කරන හැමෝම වෙන්දර කරන්නේ මේක දානවා නේද අන්න එහෙමයි අපි මේ වැඩ මොකද්ද වෙනසක් තියෙනවා මේ වැඩවල ඒක තමයි හැමතැනම දකින්න හම්බෙන්නේ නැහැ දැන් මේවා මේ විදිහට හදලා බලන්න ඊළඟට කරන්නේ කාලා ඉන්න එක. කාලා ඊට පස්සේ මේක බොනවා. ඔව් දැන් මේක බොනවා ඊළඟට මේක කනවා. අන්න එහෙමයි අපේ වැඩ. අන්න එහෙමයි අපි වැඩ කරන්නේ. අලුත් දෙයක් නේ ගන්න. ඔයත් ගන්න මම පොඩ ගන්න. දැන් අර මේක අම්තා දුරට එනවා. හරිද දැන් අපි එහෙම දැන් ඕනවට වඩා එන්න දෙන්නේ නැහැ ඕනම දෙයකට. හොද්ද වක් කරගමු. මම මේ හොදි දෙක වක් කරන්න ඔය අනිත් හොද්ද වක් කරන්න හරිද? වාඩේ පුළුවන් නේද? ෂුවර්ද? අර මේක අර හොඳට දැක්කද? සමහර අය දෙයක් කරනවා දැන් මේක කද්දී ඔක්කොම දාන්නේ නැහැ. ඔක්කොම දාන්න නැතුව අර පොඩ්ඩක් දාලා අර දැක්කනේ? ෂේප් වෙනවා නේ මේ. පිස්සු. රටපන්නංගි. අපි එහෙමනේ අපි සුපිරි කොල්ලනේ. අනිත් එක දැන් මේ දේවල් වලට බය වෙන්න හොඳ නැහැ. දැන් සමහරු මේ වගේ පැකට් එකක් දැක්කම බයයි. අනේ අපි සුපිරි කොල්ලෝනේ මොකක්ද උනාගේ නිකන් පබඩ දෙවිල්ල වගේ හැදෙනවා රියල් මෙන්ස්ලා වෙන්න ඊ බෑයි දැන් නම් කොල්ලොන්ට කියන්නේ කෙල්ලෝ වෙන්න එපා රියල් මෙන්ස්ලා වෙන්න හොඳට මේ මෙහෙම කරන්න ඕනේ මේ අපඩ ගින්දර පොඩ අඩු කරගමු මොකද සක්කර වට්ටන් හින්දා නෑ මම මත් කරගත්තේ දෙක හොඳට මේ තත්ත්වෙට දැන් මෙහෙමයි දැන් ඕකොල්ලෝ දැන් ඔය අර channel එක මේ channel එක බලුවට මේ වගේම ආකාරයට නිර්මාණයක් කරන්න කවදාවත් කවුරුත් කියලා දෙන්නේ නැහැ. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වගේ නිර්මාණයක් අපි කියලා දෙන්නේ. තේරුණාද? තේරෙන්නේ නැතුව ඒ වුණාට දවසක තේරෙයි. දවසක තේරෙයි එතකොට ප්‍රමාද වැඩි. කියන්නේ තක්කාලි හොද්ද වගේ වෙන්න ඕනේ. ඒ අර ඇට ටික බා ඒ අර අන්තිමට දාන්නේ
තක්කාලි හොද්දක් කියලා හිතනවට නෑ නෑ. මේක මේ ස්පයිසි රාමෙන් එක. ඔන්න බලන්න විතර ඔක කාලා පෙන්නුනා ඈ. ඔන්න බලන්න දැන් මෙහෙම අර මං කියවනේ අර හැමෝම කරන දේ නෙමේ කරන්නේ. ඔන්න. අර දැන් අපි කොල්ලෝ අදලා තියෙන හැටි. සුපිරි විදියට තමයි දාලා තින්නේ ආයෙත් ඉතින් තද කොර වෙනවා. දැක්ක මූණේ කිසිම ගතියක් නැහැ අර සැර ගතියක්වත් කිසිම දැක්කද? එහෙම තමයි තියෙන්නේ. කට් කරන්නේ දැන්. මේ හොඳට හොද්ද බහිනකම් ඇදි ගා ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලොත් මේ විදියට එකක් හදලා අපිවත් මෙන්ෂන් කරලා දාන්න නේද? ඔව්. කොහෙද දාන්න ඕනේ? TikTok, Instagram, YouTube, Facebook, ඕක දිහා කර දාගන්න. Snapchat. ඔව්. Google Map. බලන්න කෙන ફોකස් කරන්න. මේ පේනවාද අර ඒ ගතිය දැන් මං කිව්වනේ අර හැමෝටම බෑ. බෑ නේද? එහෙ බෑ. අර ඒක එන්න ඕනේ අර අතේ පුරුද්ද, හිතේ පුරුද්ද තියෙන්න ඕනේ. මං කියනවා අපිට මේව කවුරුත් පුරුදු කරන්න හිටියේ නෑ පොඩි කාලේ අපි. අපිම අමාරුවෙන් දුක් මහන්සියලා මේ ඉගෙන ගත්ත දේවල් තමයි මේවා. මේ උඹලට හොඳ වැඩි. හරි නේද? අපි එහෙනම් මේක ප්ලේට් එකක දාගෙන එන්න. ඩට්. හිටනේ නැත්තා. ඉතින් යාළුවනේ අපි හදාගෙන ඇවිල්ලා තියෙන්නේ අපේ 2x රාමන් එක. රමන් එක. රමන්. ඉතින් මේ අයිස්ක්‍රීම් එකකුත් කවරේ තියලා ගිහලා. අනේ කවුද තියලා ගිහලා තියෙන්නේ? තියලා ගිහලා? ඔව් මම එද්දිත් තිබ්බා උතන. පව් වැඩේ. ඒක තමයි. ගිහලා දෙමුනේ. නෑ. හරියට අරගොල්ලෝද කවන්නේ මේ අපි අරන් ආවිලා තියෙනවා අපේ රාමෙන් එක අපි try කරලා බලමුනේ මොකද තත්ති කියලා අපි කොහොම හරි ඔක්කොම මේ තවුසකේ අඩුයි බං මේ කන්දක් විතර තියෙනවා මගේ මැරිලායි මම වෙලාදී ඉතින් guys ඉතින් එහෙනම් අපි පටන් ගමු වැඩේනේ ඔව් අපේ අනිත් channel ගැන අපි කලිනුත් කිව්වා අපිට තාම කියනවා අපේ social media follow කරන්න අමතක කරන්න එපා මේ මැරෙන්න කලින් කියන්නේ මේ දැන් ෆලෝ කරන්න ගිහිල්ලා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා ලින්ක්ස් ටික ෆලෝ කරලා සෙට් වෙන්න අපිත් එක්ක අපි බොන්න මොකුත් ගත්තේ නෑ නේ බං මේ රස්නේ බං මේක රස්නෙන් ගන්න ගියාම තමත් තමයි කරන්න දෙයක් නැහැ ඉතින් අපි කමු කොහොම හරි කරන්න දෙයක් නැද්ද කොහෙන්වත් ඉච්චර හිතන්න දෙයක් නැහැ මේක ඉච්චර සැර නැහැ ඉච්චර හිතන්න දෙයක් නැහැ බය වෙලා ඉන්න කියන්න බය වෙන්න එපා නෑ මේ එපා ඕ මේ කියන්නේ ඔයගොල්ලෝ බය වෙන්න එපා අපි කනවා ඕ ඒ කියන්නේ කතා කර මැසේජ් දාන්න නේද? ඔව් මැසේජ් දාන්න. Instagram ඉන්නවා අපි. TikTok ඉන්නවා. TikTok ඉන්නවා. අතර ගමු. First bite එක ගමු. පළවෙනි එකෙන්ම කොර කරලා දැම්මා. අනිත් එක කියන්න ඕනේ අපි උදේට මුත් කාලා නැහැ කෙලින්ම මේක කන්නේ මික්ස් බඩ කන්නේ. Sana ka try ganti. උගේ අඩුයි බං මේ මගේ තියෙනවා මැරෙන්න මේ. කො පෙන්නම්කෝ අරකට. නැත්තේ කොහෙද අර? මේක මේ එකපාරට දැන් කාපු ගමන් එන්නේ හරට දාගත්ත ගමන් එන්නේ අර සෑමේර. සෑරගෙන කාලා ඉවරුන වල පස්සේ. කද්දි රහ දෙන්න. කද්දි එකපාරට රැහලා එන්නේ. රැහ තමයි කහන රහල. රාරා දේවල් අන්තිමේදී සර වෙනවා. අන්තිමේදී වෙනවා. මේක මෙහෙම හරි කන්න පුළුවන්. 2x එක කන්න 3x එක කන්න බෑව. ඒ වුණාට ඕගොල්ලෝ වෙනුවෙන් අපි ඒකත් කරනවා. මේ වීඩියෝ එක ලයික් 10000ක් ආවොත් අනිවාර්යෙන් next වීඩියෝ එක ඒ වගේම කියන්න ඕනේ subscribersලා අපි ඉක්මනට කීයද 200k වලට යන් ඉක්මනට subscribersලා 130 ඉන්නා නේද ඔව් සරයි බං අපි ඔයගොල්ලන්ට Q&A වීඩියෝ එකක් දැම්ම ඔයගොල්ලෝ බලන්න ඇති Q&A වීඩියෝ දාලා තියෙන මේ ඊළ බලන්න ඔයගොල්ලෝ අහලා තිබ්බ ප්‍රශ්න වලට උත්තර දුන්නානේ අපි ඔව් ඇත්තටම සරයි බං ඒ මේක ඉවරයි බං මේ මගේ ගොඩක් තියෙනවා මම කන්න ඕනේ මම දී දාරියක් දාලා දැන්නම් මේ තව තියෙනවා බං මගේගේ තව තියෙනවා බං
මේවල මම කියන්නේ දැන් පොඩ රහ තියෙනවනේ. ඒකින්ද රහ නැත්තම් කණ්ඩම් බෑනේ. රහ නැත්තම් මොකද කන්නේ? යුගේ ඉවරයි ඉතින් උල්ටා උලක් නැහැ මඩනේ આવුනේ. උඹන්ට කන්න ඕනේ මම වගේ. කොහෙද? ජිම් එක වීඩියෝ කොහොම නයි මන්ට ලයික් කරන්න. ඒ ඕගොල්ලෝ මොටිවේෂන් ගන්න අනිවාර්යෙන් ජිම් යන්න කියලා කියන්නේ මොකද අපිට ජිම් ගිහලා අපි පොඩි වෙනසක් වෙමු නේද? මම මාසෙට දවස් 3ක් ජිම් යනවා අවුරුද්දක් යන්නේ. අවුරුද්දට දවසක් යනවා. අවුරුදු පාට එක දවසක් යනවා. මේක ගෑම එක වෙරි වගේ. ඇති බා. මට පාන. මට අම්බෝ මන් 2x 3x එක මැරෙයි මම්මා. අම්බෝ. අනේ. මොකක්ද නාගෙන නිකන්. මොකද වෙන්නේ? පබඩ දෙවිල්ල වගේ හැදෙනවා. ඒ බඩ රිදෙනවා බා. අම්මෝ බඩ රිදෙනවා. ඊ බෑ දැන් නම්. කරයි. අම්මෝ බඩ රිදෙනවා. ඊ බඩ රිදෙනවා. කෑවේ මොකුත් දුස්සි. අම්මෝ මේ එක්ක කන්න එපා ඔයගොල්ලෝ. ගුරුවරට දුක් විඳින්න ඕනේ නැහැ නේ මේකක් කාලා. මේ දුට්ටක්. මොකද කියන්නේ තියෙන්නේ? කියලා දෙන්නේ උදේටම හැරයි ඉතින්. මේ බඩ දෙවිල්ල කන්න එපා. මොකද? බඩ දෙවිල්ල හැදෙනවා මේ ඌත් කන්න නැතුව කන්න එපා. අපි උදේ පාන්දර ගන්නනේ. ඉතුරුට බෑ කියන්නේ කාටවත් බෑනේ නේ. බැරි නෑ පුළුවන්. ඒක කාලේ ඉවර වෙච්ච ගමන් ආයෙත් එනවා. ඔව් මේ කරාම නේ. ඔව්. අරකන් උදේ කෑවලමද? දැන් සරක් නෙමෙයි තියෙන්නේ හරිද? බඩ රිදෙනවා මගෙන. හරි ඊළඟ වීඩියෝ එක හොස්පිටල් යන වීඩියෝ එක ගයිස්. ලයික් කරලා තියාගන්න. හරි අමාරුයි. ඔව් මේ බඩ දෙවිල්ල. ඉතින් එහෙනම් ලයික් 10,000 දැම්මොත් 3x එක කරනවා. ඕනේ නැතත් කවන්නේ ලයික් දාලා කොහොමද නෑ. 20000ක් වුණත් 3x එකත් කනවා. ඊළඟ වීඩියෝ එකේ world spiciest chip එක. ඒකත් කනවා. බඩත් විදිනවා. බඩත් අලුත් බඩත් තියෙනවනේ කියන්න. අයියෝ. එහෙනම් ඊළඟ දවසේ තවත් වීඩියෝ හම්බෙන්න ඉක්මනට subscribe කරන්න. අපි ඉක්මනට subscribersලා ලක්ෂයක් ගාමු. ලක්ෂයක් ගාව ඉක්මනට. එහෙනම් ඊළඟ දවසේ තවත් වීඩියෝ හම්බෙන්න. එහෙනම් අපි ගියා බයි. ඩාටා